හරි 2024-25 ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඔලෙවල් 13 වෙනි ගාන. ඒ පළවෙනි පේපර් එකේන 13 වෙනි ගාන තමයි අපි කරන්න හදන්නේ. අපි දැන්ට 12ක් කරලා තියෙනවා. 13 වෙනි ගාන කියනවා බලන්නකෝ සාරවත්‍ර කුලකය සමානයිලු බිඳුවත් හතත් අතර තියෙන නිකිල සංඛ්‍යාවලට. නිකිල සංඛ්‍යා කියන්නේ අපි දන්නවා බිඳුවත් හතත් අතර නිකිල සංඛ්‍යා ගණින සංඛ්‍යා කියලා සාමාන්‍ය කිව්වට අපි ඒවා දැන් කියන්නේ නැහනේ. දැන් කියන්නේ නිකිල සංඛ්‍යා කියලා. හරි. බිඳුවත් හතත් අතර ප්‍රථමක සංඛ්‍යාලු. b සමානයි කියනවා බිඳුවත් හතත් අතර දෙකෙහි ගුණාකාර වලට. එහෙම වෙන විට දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරා ඊට යටින් ඉරක් අඳින්න. එක A මේලය B. අපි මේ ටික ලියාගමුකෝ. පැත්තකින් ලියාගන්න. එහෙම නැත්නම් මම මෙතන ලියන්නම්. නිකිල සංඛ්‍යා බිඳුවත් හතත් අතර 1 2 3 4 5 6 ඔන්න බිඳුවත් හතත් අතර නිකිල සංඛ්‍යා. ඒ සමානයි කියනවා බිඳුවත් හතත් අතර ප්‍රථමක සංඛ්‍යාවලට. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් බෙදෙන ඒවා. බිඳුවත් හතත් අතර එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. එහෙමනම් දෙක එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා එච්චරයි. එහෙමනම් තුනක් ගත්ත හැකි. ආය හතර ගන්න බෑ දෙකෙන් ආපහු බෙදෙනවා පහ. 6 නෑ 7 නෑ. 2 3 5. 7 ගන්න නැත්තේ හතත් අතර හින්දා. හරි. බිඳුවත් හතත් අතර දෙකෙහි ගුණාකාර. අන්න ඒකත් පුළුවන්. 2 4 6. ඔච්චරයි. දැන් බලමු දීලා තියෙන ප්‍රකාශන ටික. A මේලේ B සමානයි සර්වත්‍ර කුලකයට. එතකොට එතන කියනවා A ගේ B ගේ තියෙන සියලුම අවයව සාරවත්‍ර කුලකයේ තියෙනවා කියලා. ඒ කියන්නේ සාරවත්‍ර කුලකයට සමානයි කියලා. වෙන්න බෑනේ. සාරවත්‍ර කුලකයේ එක තියෙනවා. මේකේ එක නැහැ. අනිත් ඉලක්කම් ටික තිබ්බට එක නැහැ. එහෙනම් ඒක වැරදි ප්‍රකාශනයක්. ඒ ඡේදනයේ B 2 4යිලු 2යි 4යි පොදු අවයව තියෙනවා කියලා බලනවා. ඒකේ තියෙන්නේ A ගේ B ගේ පොදු ඡේදනය වෙලා පොදු අවයව තියෙනවලු 2යි 4යි. පොදු අවයවයක් 2යි 4යි. නැත දෙක විතරයි එයාලගේ දෙන්නගේ ඉන්නේ. 4 තියෙන්නේ B ගේ විතරයි. එහෙනම් ඒක සමාන වෙන්නේ නැහැ. ඊගාවට තියෙනවා A වල පදයක්ලු අවයවයක්ලු 3. A වල අවයවයක්ලු 3. හරිනේ. එහෙනම් A වල අවයවයක් 3. එහෙනම් ඒක හරි. ඒක යටින් ඉරක් ඇද්දා. ඔන්න ඕක තමයි ඒකට එන උත්තරේ. කොහොමම 14 වෙනි ගානටත් යන් සුළු කරන්නලු 3x වර්ගය වැඩි කිරීම 2y බෙදීම 8x වර්ගය. අපිට මේකට දාන්න වෙනවා බොඩ්මස් තීරය. B O D M A S. එහෙම නැත්නම් ඔයා සිංහලෙන් කියනවා 1 2 3. එහෙනම් අපිට ඉස්සෙල්ලාම වරහණුත් නැහැ වර්ගත් නැහැ. හැබැයි බෙදීමක් තියෙනවා. brackets order divide. හරි. එහෙනම් බෙදීම තමයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. මේකේ 3x වර්ගය වැඩි කිරීම මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. එයත් වැඩි කිරීමක් අරගෙන 1 යට 8යි xy කියලා දාන්න. එහෙමනම් අපිට පුළුවන් y ට y කපලා දාන්න. හරිද? එහෙමනම් මෙහෙම එන්නේ 3x වර්ගය වැඩි කිරීම 2 යට 8x. ඊට පස්සේ අපිට පුළුවන් මේ x ට මෙයාගෙන් x කෙනෙක් කපලා අතාරින්න. 3x 2ට 1යි 4. 4ෙන් 1යි සමාන වෙනවා 3x බෙදීම 4. හරිද? සුළු කරන්න ගියපුවාම බෙදීමේ ලකුණ ಗುಣ කිරීමක් කරනකොට 1 යට කියලා එනවා. එතකොට බෙදීම වැඩි කරනකොට උඩ
මෙයා බෙදීමකට එනවා. ඕකේ අනිත් පැත්තත් එහෙමමයි. 2y බෙදීම 1යට 8x වගේ එකක් තිබ්බා කියන්නේ. වැඩි කිරීම වෙනකොට එයා 1 පල්ලෙහාට එනවා 8xy උඩට එනවා. මේ දෙන්න මාරු වෙන කතාව තමයි මෙතන තියෙන්නේ. පැහැදිලි, සරලයි, ලේසියි.